සංකල්පනා සිය චිත්‍ර පින්සල ජලවර්ණ තැටියේ නිල් පැහැයෙහි සියුම් වගා කැන්වසය මත ඇඳෙමින් තිබූ අහසේ හිස්තැන පිරවුවාය. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරමින් සිටි ඇයට මේ කුඩා බෝඩිම් කාමරය ඇගේම විශ්වයක් විය. බිත්ති පුරා ඇගේ නිම නොකළ සිතුවම් මේසය මත විසිරුණු පොත්පත් සහ පැන්සල් කටු කෙළවරක පිළිවෙලකට අසුරන ලද නිර්මාණ සැලසුම් ඒ සියල්ල ඇගේ නිහඬ සිහින ලෝකයේ සාක්ෂිකරුවන් විය. මේ බෝඩිම් නවාතන සෙවන ඇයට తాවකාලික නවාතනක් පමණක් නොව නාගරික කඩිමුඩියෙන් මිදී නිදහසේ පියාපත් විදහාලන්නට ඉඩ සලසා දුන් අභය භූමියක්ද විය. බෝඩිමේ අයිතිකාරිය පෙරේරා මහත්මිය මුදලට බවක් පිටතට පෙන්නුවද ඇගේ හදවතේ කොනක තනිකමක් සැඟවී ඇති බව සංකල්පනාට නිතර සිතුනි. සංකල්පනා සමග තවත් ගැහැණු ළමුන් තිදෙනෙකු එහි නැවතී සිටියද ඔවුන්ගේ ලෝක වෙනස් වියා. එනිසා ඇය වැඩිපුරම කල් ගෙවුවේ සිය සිතුවම් සහ පොත්පත් සමග තනිවමය. ඒ නිස්කලංක පුරුදු ජීවිතේ රිද්මය බිඳී ගියේ අහස කඳුළු සලමින් සිටි වැහිබර සැන්දෑවක කිසිදු පෙරදෙනුම් දීමකින් තොරව බෝඩිමේ ගේට්ටුවෙන් ඇතුළු වූ ඒ ආගන්තුකයා නිසාය. කවින්දු මම අද ඉඳන් මෙහි නවතින්නාවේ. පෙරේරා මහත්මිය සමග කතා කරමින් සිටි ඒ තරුණයා දෙස සංකල්පනා බැලුවේ සිය සිතුවමට එක් කිරීමට නුහුරු වර්ණයක් දෙස බලන්නාක් මෙනි. උස්ස සිහින් සිරුරකට හිමිකම් කී ඔහුට තිබුණේ කල්පනාබර ගැඹුරු දැසකි. ඒ දැස් තුල නිල් විලක නිශ්චලතාව මෙන්ම ඒ විල පතුලේ සැඟවුණු අඳුරු රහස්ද කැටි වී තිබුණි. ඔහුගේ මුහුණේ වූයේ නිතර දකින තරුණයන්ගේ නොහික්මුණු බව වෙනුවට යම් අභිරහසක් සංගවාගත් කාලයට පෙර පැසුණු නිහඬ බවකි. අනේ මේ අපේ උඩතට්ටුවේ පොඩි කාමරේ තියෙන්නේ. ඒක තමයි දෙන්න වෙන්නේ. පෙරේරා මහත්මිය පැවසුවේ අකමැත්තෙනි. කවින්දු කිසිවක් නොකියා සිය බෑගය දරගෙන අබලන් ලීපඩි පිර නැග්ගේය. ඔහුගේ පැමිණීම බෝඩිමේ අනෙක් ගැහැණු ළමුන්ටද ප්‍රහේලිකාවක් විය. ඔහු කවුද? කොහේ සිට පැමිණියද? කිසිවෙකුත් දැන සිටියේ නැත. ඔහු පිළිබඳව ඔවුන් අතර කුසුකුසු ගෑම් ඇතිවුවද ඒ සියල්ලම උපකල්පන පමණක් විය. කවිඳුගේ දිනචර්යාව අගුල දැමූ දොරක් මෙන් රහසිගත විය. ඔහු වැඩි වේලාවක් ගත කළේ සිය කාමරයට වීගෙනය. දොර නිතරම වසා තිබූ අතර ඉඳහිට මිදුලට බසින ඔහු දුරකථනයෙන් කාටදෝ කතා කරනු සංකල්පනා කිහිපවරක්ම දැක ඇත. ඒ කතාබහ පවා රහසිගත ස්වරූපයක් ගත්තේය. රාත්‍රී කාලයේදී මුළු බෝඩිමම නින්දට වැටුණු පසු ඔහු කළු පැහැති ඇඳුමින් සැරසි පිටතට යනු අය ජනේලයෙන් බලා සිටියාය. ඔහු අඳුරේ දුය වී යන සෙවණැල්ලක් මෙන් විය. දිනක් සවස්වරුවේ සංකල්පනා සිය සිතුවමකට අවශ්‍ය දසුනක් සොයා මිදුලට බැස්සේය. කවින්දු මිදුලේ කොනක වූ අඹගසයට බංකුවක වාඩි වී ඈත බලා කල්පනාවක නිමග්නව සිටියේය. ඒ මොහොතේ කිසිදු හේතුවක් නොමැතිව ඔවුන්ගේ දැස් එකිනෙක ගැටුණි. කාලය මොහොතකට නතර වූවක් මෙන් අයට දැනිනි. ඔහුගේ ඒ ගැඹුරු දැස් තුල වූයේ විස්තර කළ නොහැකි හැඟීමකි. එය දුකක්ද, තනිකමක්ද, නැතහොත් ඇවිලෙන්නට ඔන්න මෙන්න තිබෙන ගිනිකන්දක නිහඬ බවදයි ඇයට සිතාගත නොහැකි විය. සංකල්පනාගේ සිත මොහොතකට ගැස්සී ගියේය. ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තද ඒ බැල්ම ඇගේ සිතේ කැන්වසය මත සදාකාලිකවම සටහන් විය. කවිඳුගේ අභිරහස තවත් ඝන වූයේ ඔහු හමුවීමට පැමිණි අමුත්තන් නිසාය. ඔවුන්ට තිබුණේ ගාම්භීර කිසිවක් හෙළි නොකරන මුහුණිය. ඔවුන්ගේ කතාවෙන් බහෙන් පවා හැඟුණේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොවන බවත් යම් විශේෂ කාර්යයක් සඳහා කැපවුවන් බවත්ය. එක් දිනක සංකල්පනාගේ කාමරයේ ජනේලයේ අසලින් ගිය ඔවුන් කවිඳු සමග කතා කරනු ඇයට ඇසුණි. සැලැස්ම වෙනස් කරන්න වෙයිද? සෙවනේ කුමරිය හිතනවට වඩා ඇහැගහගෙන ඉන්නේ. සෙවනේ කුමරියද? ඒ කවුරුන්ද? ඇයද නැත්නම් පෙරේරා මහත්මියද? සංකල්පනාගේ සිටට බියක් දැනුනි. මේ මිනිසුන් කවුද? කවිදුගේ අරමුණ කුමක්ද? මේ අතර සංකල්පනාගේ විශ්වවිද්‍යාල ජීවිතයටද අඳුරු සෙවණැල්ලක් වැටුණි. ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ රොෂාන් ඇයට නිතර හිරිහැර කරන්නට විය. දිනක් දේශනයක් නිම වී එන අතරතුර ඔහු ඇගේ මග හරස් කළේය. මොකද සංකල්පනා ඔච්චර ලොකුකම අපිත් එක්ක වචනයක් කතා කරන්නෙත් නැහෙනේ.
මට යන්න දෙන්න අයියේ, ඇය බියෙන් පැවසුවාය. යන්න? කොහේ යන්නද? අපි පොඩ්ඩක් කතා කරලා යමුකෝ. රොෂාන් ඇගේ අත දෙසට අතක් යොමු කරත්ම. කොහේ සිට පැමිණියාදායි නොදන්නා කවින්දු ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. ඔහු කිසිවක් කීවේ නැත. ඔහුගේ දැස් රොෂාන් වෙත යොමු වී තිබුණි. ඒ බැල්මේ වූයේ ගිගුම් දෙන නිහඬතාවයකි. කිසිදා සංකල්පනා දැක නොතිබූ අයිස්මෙන් සීතල අදිෂ්ඨානයකි. රොෂාන් මොහොතක් ඒ දැස් දෙස බලා සිට කිසිවක් නොකියාම පරාජිතයෙකු මෙන් හරී ගියේය. කරදරයක්ද? කවින්දු ඇසුවේ සංසුන්වය. නෑ, දැන් නෑ, සංකල්පනා කීවේ හදවත ගැහෙමිනි. ඒ සිදුවීමෙන් පසු ඇගේ සිතේ කවින්දු පිළිබඳව තිබූ බිය සහ කුතුහලය අතරට ආරක්ෂිත හැඟීමක්ද එක්විය. ඔහු වටා බැඳුණු අඳුරු වලල්ල තුල ඇය වෙනුවෙන් දැල්වුණු ආලෝකයක්ද ඇති බව ඇගේ සිත කීවේය. කවින්දුගේ අබිරහස් චර්යාවන් තවදුරටත් පැවතුණි. දිනක් පෙරේරා මහත්මිය නිවසේ නොසිටි අවස්ථාවක කවින්දුගේ කාමරයේ දොර මදක් ඇරී තිබෙනු සංකල්පනා දුටුවාය. කුතුහලයේ ඉවසාගත නොහැකි උටන ඇය කාමරයට එපී බැලුවාය. කාමරය ඉතා පිළිවෙලට තිබුණි. මේසය මත තිබූ පැරණි සම්කවරයක් සහිත පොතක් ඇගේ අවධානයට ලක්විය. එය දිනපොතක් හෝ කවි පොතක් විය යුතුය. ඇය එය අතටගෙන පෙරලා බැලුවාය. ඒ වචන ඇගේ සිත කම්පනය කළේය. මේ කුමන යුක්තියක්ද? කා වෙනුවෙන්ද? ඇගේ සිතේ සැකය තවත් බලවත් විය. වැඩි දිනක් යන්නට මත්තෙන් බෝඩිමම කලඹවන සිදුවීමක් විය. පෙරේරා මහත්මිය හදිසියෙම අතුරුදන් වූවාය. ඇය උදෑසන වෙළඳපොළට ගිය බව පැවසුණාත් නැවත පැමිණියේ නැත. ඇගේ දුරකථනයද ක්‍රියාවිරහිත කර තිබුණි. පොලිසිය පැමිණි පරීක්ෂණ ආරම්භ කළද කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. එය හරියට කවුරුන් හෝ ඇයව මේ ලෝකයෙන් මකා දැමුවක් මෙන් විය. සංකල්පනාගේ සිතේ පළමු සැකය එල්ල වූයේ කවින්දු වෙතටය. ඔහුගේ අමුතු මිතුරන් යුක්තියක් ගැන ලියූ කවි මේ සියල්ලම එකට ගැලපෙන්නාසේ ඇයට දැනිනි. ඇගේ සිතේ ඔහු ගැන ඇතිවෙමින් තිබූ සියුම් හැඟීම් බිය සහ සැකය විසින් යටපත් කර දමන ලදී. එදින රාත්‍රියේ බෝඩිමේ කිසිවෙකුටත් නිින්ද ගියේ නැත. පිටත මහා වැස්සක් ඇදහැලෙමින් තිබුණි. ඒ වැහිබිඳු ජනේලයේ වදින හඬ කාගෙදෝ හදවතක් හඬන හඬමින් විය. සංකල්පනා ජනේලයේ අසලට වී කල්පනා කරමින් සිටියදී කවින්දු ඇගේ කාමරේ දොරට තට්ටු කළේය. සංකල්පනා, මට පොඩ්ඩක් කතා කරන්න ඕන. ඇය බියෙන් වුයද දොර ඇරියාය. ඔහුගේ මුහුණ වෙහෙසකර බවක් පෙන්නුම් කළේය. ඔයා මංගනි සැක කරනවා කියලා මම දන්නවා. ඇය නිහඬව සිටියාය. පෙරේරා මැඩම්ට කරදරයක් කළේ මම නෙවෙයි. ඒත් එයාගේ මේ හදිසි ගමනට මම දන්නවා. ඔහු පැවසූ කතාව ඇයව ගල් ගැස්සුවේය. මීට වසර ගණනාවකට පෙර කවින්දුගේ පියා පෙරේරා මහත්මියගේ සැමියා සමග ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇත. පෙරේරා මහත්මියගේ සැමියා කවින්දුගේ පියාට වංචා කර ඔහුගේ සීලු දේ පැල පැහැරගෙන බොරු නඩුවකට පටලවා ඔහුව සිරගත කර තිබේ. ඒ කම්පනයෙන් කවින්දුගේ මව මිය ගොස් ඇත. මම ආවේ මගේ තාත්තට වෙච්ච අසාධාරණයට යුක්තිය ඉෂ්ට කරන්න. මගේ තාත්තා නිවරට කරු කියලා ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි හොයාගෙන නීතිය ඉස්සරහට ඒ මිනිස්සුන්ව ගේන්න. මගේ යාළුවෝ කියන්නේ පෞද්ගලික විමර්ශකයන්. අපි දැනගත්තා සාක්ෂි තියන්නේ පෙරේරා මැඩම්ගේ මහත්තයා ළඟ කියලා. එයා ඒක ලේසියෙන් දෙන්නේ නැති නිසා අපි පොඩි සැලැස්මක් ක්‍රියාත්මක කළා. පෙරේරා මහත්මියට ඇගේ දුර නෑදෑයෙකුගෙන් හදිසි පණිවිඩයක් ලැබෙන්න සැලැස්සුවා. ඇයට දවස් 2කට ගමෙන් පිට වෙන්නම වෙන විදිහට. ඇය ගමේ ගියාට පස්සේ ඇගේ සැමියා හිතුවේ ඇය අතුරුදහන් වෙලා කියලා. ඒ බයෙන් ඔහු අර සාක්ෂි ටික ආරක්ෂිත තැනකට මාරු කරන්න හදනකොට ඒක අපේ අතට ගන්නයි අපිට ඕන උනේ. අපි අයට කිසිම හානියක් වෙන්න ඉඩ තිබ්බේ නෑ. ඒක රංගනයක් විතරයි. සංකල්පනාට සියල්ල පැහැදිලි විය. ඇගේ සිතේ ඔහු ගැන තිබූ සැකය උදෑසන මීදුම මෙන් පහව ගොස් ඒ වෙනුවට අනුකම්පාවක් සහ පෙරට වඩා ගැඹුරු ආදරයක් ඇතිවිය. මම ඔයාට උදව් කරන්නම් කවින්දු. ඔවුන් දෙදෙනා එක්ව කවින්දුගේ පියා එවූ පැරණි ලිපි පරීක්ෂා කළහා. සංකල්පනාගේ නිර්මාණශීලී මනසට එම ලිපිවල සැඟවුණු ඉඟි තේරුම් ගැනීමට හැකිවියා. සාක්ෂි සංගවා තිබූ ස්ථානය ඔවුන් සොයාගත්හා.
එය පෙරේරා මහත්මියගේ සැමියාගේ පැරණි කාර්යාලය, පැරණි බිත්ති ඔරලෝසුවක් පිටුපස සඟවා තිබූ ලිපිගොනුවකි. ඔවුන් සාක්ෂි සමග පොලිසියට ගියා. සියල්ල හෙළිදරව් වීමත් සමග පෙරේරා මහත්මියගේ සැමියා අත්අඩංගුවට පත්වියා. දින දෙකකට පසු පෙරේරා මහත්මියද නිරුපද්‍රිතව නැවත බෝඩිමට පැමිණියාය. ඇය කිසිවක් නොදැන සිටියද තම සැමියාගේ ක්‍රියාකලාපය ගැන ඇය ලැජ්ජාවට පත්ලුවාය. කවින්දුගේ පියා නිදොස් කොට නිදහස් කිරීමට නීතිමය කටයුතු ආරම්භ විය. දින කිහිපයකට පසු එක් සුන්දර සෙන්දෑවක කවින්දු සහ සංකල්පනා නැවතත් අඹගස යට බංකුවේ වාඩි වී සිටියා. වැස්සෙන් පසු නැවුම් වූ පොළවෙන් මිහිරි සුවඳක් හමා ආවේය. ඔයා නැත්නම් මට කවදාවත් මේ ගමන යන්න හම්බ වෙන්නේ නෑ සංකල්පනා. ඔයා තනියම නෙවෙයිනේ කවින්දු. ඔහු ඇගේ අතක් සිය දෑතට ගත්තය. ඒ ස්පර්ශයක් නොවිය. එය වචන දහසකින් කිව නොහැකි සහතිකයක් විය. මම මෙතන ඉන්නවා. ඔයා තනි වෙලා නෑයයි කියන නිහඬ පොරොන්දුවක් විය. ඒ උණුසුම ඇගේ අත දිගේ හදවතටම ගලා ගියාක් මෙන් ඇයට දැනිනි. මගේ අතීතය අඳුරුයි. ඒත් ඔයා මගේ අනාගතයට එළියක් ගෙනාවා. සංකල්පනා ඔහුගේ උරහිසට හිස තබා ගත්තාය. බෝඩිමේ මිදුලට හමා ආ සිසිල් සොළඟ. ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන්නක් මෙන් විය. අභිරහස, කුතුහලය සහ බිය මැදින් ගොඩනැගුණු ඔවුන්ගේ ආදරය දැන් සත්‍යය, විශ්වාසය සහ එකිනෙකා තේරුම් ගැනීම මත පදනම් වූ ශක්තිමත් බැඳීමක් බවට පත්ව තිබුණි.